මොනාද ඔය කරන්නේ හිමීට කොහොල්ල බා ඒකින් බා Wait a minute. Who are you? බලන්න දාලා පත් කරා ඇයි බං ඒ නිමුනේ උගා හුලන් නැද්ද බා හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද තවත් ඔන්න අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද අපි හදන්න යන්නේ මේ තියෙනවනේ පේනවනේ නේද? සුපිරි භාණ්ඩයක් තියෙනවා. අපි එහෙනම් කපාගෙන බලමු හදන්නේ මොනවද කියලා. එහෙනම් එන්න. දැන් මෙහෙමයි කේස් එක. මේ ෆෝල්ඩර් එකකින් තමයි බලන්නේ හරිද? ඒ හින්දා දැන් වීඩියෝ කරනවද? ඈ? දැන් මෙහෙමයි කේස් එක හරිද? දැන් ෆෝල්ඩර් එක මෙහෙම ගන්නවනේ. අර මෙහෙම තියලා තමයි මම ඉස්සලා බලන්නේ. මේ බලන්න. ටයිම් එකක් දැන් නැහැ. දුම දානවා. දුමක් දානවා. වතුර නටනවා. පෙන්නම් කොයිද? මේ ගැට ඇරෙන්න කලින්. සුපිරනේ. නේවලා සීන් එක රෙදි කැල්ලේ තියලාවට ෆෝල්ඩර් එක එහෙම ගත්තා එහෙම තිබ්බා අයින් කරලා බැලුවා. what the fuck දැන් අද මොනවාද ඔය හදන්නේ දමාගෙන පොලොස් වලින් හදන්න යන්නේ සුපිරිම කෑමක් කෑම නම තමයි පොලොස් සොසේජස් තමයි හදන්න යන්නේ
හදලා බලමු කොහොමද දිනන්නේ. බලමුකෝ ඔය කාලා මොනවා වෙයිද දන්නේ අපිට. ඉස්සර කන්න දෙන්නේ. ඒකේන අසාධාරණ ඔබම කාපන් අලුත් කෑමන්නේ මට කිලුණොත් එහෙම. නෑ නෑ එහෙම අවුල් නැහැ. මම පොඩි මාත් කරන්නේ ඔබත් කා. මේකට කහම මන් දෙක බලමුකෝ ඉතින් මොකක් හරි. ඔව් බලමු. මොනවාද බං බොයි කපන්නේ? කපපන් කොටක් ගාලා. ඔය චිෆ්ලාගේ බසවද ගාලා කපලා දානවා. සෝදාගත් කරපිංච සහ සුදුළු. අලුවනේ දැන් තැම්බිලා තියෙන අපි එහෙනම් මේකට බාගෙන ඊට පස්සේ අපි මේක කොටා ගන්න ඕනේ. ඊට පස්සේ කොටා ගමු. A few moments later. එහෙනම් යාළුවනේ අපි තඹගත්ත පොලොස් ටික තියෙනවා. අපි පොලොස් ටික මේකට දාලා මම ඒක දාලා තලාගමු. ඉතින් යාළුවනේ මේ පැත්තෙන් තියෙනවා කට්ටියට පේනවා ඇති ලුණුයි ගම්මිරිසුයි. මේ පැත්තෙන් අපි අර ඉස්සරලා කපාගත්ත සුදු ලුණුයි කරපිංචයි තියෙනවා. අපි ඉතින් මේ ටිකක් දාලා තලාගමු. මේ මෙතන තියෙන කැලි මිරිස් මේකත් දාගමු. ඊට පස්සේ තලතල එහෙනම් යාළුවනේ අපි දැන් මේකට බිත්තර දෙකකුත් දාගමු. හරි. කටු ඇතුලේද? නෑ. ඉතින් යාළුවනේ අපි හදා ගන්න ඕනේ මේ ආකාරයට සෝයස් එක වගේ දිගට. ඉතින් යාළුවනේ අපි ඒක බැද ගන්න ඕනේ. අපි තෙල් ටිකක් ඉතින් තියාගෙන මේක බැදගමු. ඉතින් යාළුවනේ අපි හදාගත්ත සෝයස් තියෙනවා මේ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට කියනවා මේකත් තියෙනවා. මේකේ තෙල් ටික නටනවා. अभी इधर लाल लग रहा है. बैठो सुपीरियर है කියලා කකුල් වල A few moments later. ඉතින් යාළුවනේ මායි මල්ලි යන්නේ සෝස් ගේන්න සොසේජස් කන්න. ඉතින් මල්ලි කියන නිසා
A few moments later. ඉතින් යාළුවනේ මායි මල්ලි ගිහිල්ලා සෝස් පැකටුත් තරන් ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ගිහින් කමු. ඉතින් යාළුවනේ අපි සෝසුත් දාගත්තා. අපි ඔය කට්ටියට පෙන්නන්නම්. මේ දැන් ඉතින් මල්ලිත් ඉන්නවා මෙතන. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. ඉතින් මල්ලි කන්නකෝ බලන්න කාලා කියන්නකො රහ කොහොමද කියලා. රහ කොහොමද? ඉතින් මේකේ රහ කොහොමද කියලා බලමු අපි. ඇත්තටම කිව්වොත් ඇත්තටම රහයි. ඔය කට්ටියත් හදාගෙන බලන්න. පොල්ස් කන්න නැති කට්ටිය එහෙම මාරම හොඳ ಗುಣ කෑමක් කන්නේ මේක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට අපි සමු ගන්නවා. එහෙනම් ටටා බායි.